ඉතින් ඒ වගේම අපේ සීයලාගේ කාලෙත් බොහොම ජනප්‍රිය නාට්‍යයක් තමයි එළාර දුටුගැමුණු නාට්‍ය. මේ නාටකම නටනකොට වෙච්ච පුංචි සිද්ධියක් ඇසුරෙන් තමයි මේ ගීතය නිර්මාණය කළේ. අපි එහෙනම් අහලා බලමු මොකද නාටකමේදී උනේ කියලා. දෙන්නගෙන් එක්කෙනෙක්ද දන්නේ? ඔයා එළාරද දුටුගැමුණුද? දුටුගැමුණුලා. දුටුගැමුණුලා තමයි ඔක්කොම ලේකයි වැඩේ. එළාරලා නෑ. එයා දුටුගැමුණු. එළාර දුටුගැමුණු යුද්ධේ තේමා වුණු නාට්‍යයක් නැටුවලු ඉස්සර කාලේ. දැන් කාලේ වගේමලු යුද්ධ කතා බලන්නමලු වැඩි දෙනා එකතු වුණේ ඉස්සර කාලේ. පාට පාට විදුලි බුබුලු නළුවාට ෆෝකස් වුණු වේදිකාවේ තිබුණේ නෑ ඉස්සර කාලේ. උලං ගහලා පත්තු කරපු වේදිකාවේ මැද එල්ලපු තිබුණේ කමලාම්පුවයි ඉස්සර කාලේ. ඉස්සර ඉතින් මේ වගේ වයිවාරණ විදුලි බුබුලු තිබුණේ නෑ. බලන්නකො හැම තැනකම පාට ලයිට් දාලා ලස්සන. ඉස්සර වේදිකාවේ තිබුණේ එකම එක පැට්‍රෝමැක්ස් ලාම්පුවක් පත්තු කරලා ওই ලාම්පුවේ පිටින් තමයි අපේ සීයලා නාඩගම් නැටුවේ. හැබැයි ඉතින් සංවර්ධනයේ පැත්තෙන් ගොඩාක් දියුණු තමයි ඉතින්. කොච්චර දේවල් තියෙනවද ඉස්සරට වඩා අද කාලේ. හැබැයි රසිකත්වයේ දිහා බැලුවොත් සහෝදරවරුනි ඉස්සර කට්ටියත් දැන් කට්ටිය වගේම තමයි, කිසිම වෙනසක් නැහැ. දැන් කට්ටියත් ඉස්සර කට්ටිය කරපු දේවල්ම තමයි කරන්නේ. මොකද ඉස්සර කට්ටිය වේදිකාව ළඟට ඇවිල්ලා තියෙන්නේ නැටුමක් සින්දුවක් ෆයිට් එකක් යනකොට. දැනුත් එහෙම නෙන්නම් ෆයිට් නැටුම් සින්දු නැත්තම් චිත්‍රපටියක්වත් දුවන්නේ නැහැ. ඒක හින්දානේ මේ ලෝකෙ මගුලක් තේරෙන්නේ නැති හින්දි චිත්‍රපටි ලංකාවේ ජනප්‍රිය. ඇයි? සින්දු තියෙනවා. එක ಜಾති සින්දු තියෙනවා. කොටින්ම කියනවා නම් අපිට සිද්ධ වෙනවා සංගීත සංදර්ශනයක සින්දු 7ක් 8ක්වත් හින්දි ගහන්න. තේරෙන්නේ නැති වුණාට කියන්න ඕනේ. ඒ විතරද නැටුම් අපේ නංගිලා වේදිකාවට නගින්නේ හින්දි සින්දු වලට තමයි නටන්න. ඒ තරම්ම නැටුම් වලට ජනප්‍රියයි. ඒ විතරද පටන් ගත්තු තැන ඉඳලා ඇරු සයිම ෆයිට් කට අරගෙන බලාගෙන ඉන්නේ ගෙදරට වෙලා අපේ කට්ටිය. ඉතින් ඒ තරම්ම ජනප්‍රියයි. හැබැයි ෆයිට් ගැන කියනකොට පොඩි වෙනසක් නැත්තේමත් නෑ. ඉස්සර කට්ටිය වේදිකාව ළඟට ආවේ උඩ ඉන්න නළුවන්ගේ ෆයිට් බලන්න. දැන් එහෙම නෙමෙයි. අපි අත්දැකීමෙන් දන්නවා උඩ ඉන්න කට්ටියට කරන වැඩේ නතර කරලා යට ඉන්න නළු මල්ලිලාගේ ෆයිට් බලන්න වෙලා තියෙනවා. දුම්මල දෙවියේ එහෙම අය නෑ නේද? මන්ද බුද්ධික මල්ලිලා නෑ නේද? ෆයිට් නෑ නේද? නියමයි. සංගීත සංදර්ශනයේ අවසාන වෙනකම්ම පොරොන්දුවක් දෙන්න ඕනේ ෆයිට් එකක් නෑ කියලා. කෝ කෑ ගහලා මල්ලිලා ඔක්කොම. එහෙනම් කවුරුත් බලාගෙන ඉන්න එළාරගේ දුටුගැමුණුගේ ෆේස් ටු ෆේස් කඩු ෆයිට් එක ගේමු වේදිකාවට. තිරේ ඇරෙනවා. එළාර එනවා. වන කියනකොට කට්ටිය hina වෙනවා. වනන්නේ කඩුව. කඩුව වන එනවා. வாடா வா நான் தான் உலகம் சுற்றும் வாலிபன், நான் உன்னை கொல்லுவேன் வா. එතකොට දුටුගැමුණු මාගේ මේ ව්‍යායාමය උදෙක් ශ්‍රී සම්බුද්ධ ශාසනයගේ දියුණුව පිණිසම වන්නේ. කනු කඩුව එනු සටපටේ. මට නෙමෙයි වැරදුනේ. මෙයා මට නක්කලේ දානවා. මට වැරදුනේ නෑ. අර නළු බට්ටට දෙබස් වැරදුනා. සටනට කියා ගන්න බැරුව සටපට කෑවා. හැබැයි සහෝදරවරුනි මේ දුටුගැමුණු චරිතේ එච්චර ලේසි චරිතයක් නෙවෙයි. ඔය කවුරුත් රඟපාන්න ගත්තට ඒකද දන්නේ අපේ කට්ටියට වරදින්නේ. වරදින එක මනුස්ස ගතියක්. හැබැයි මේ
ෆයිට් නිකන් මෙහෙම අත බැඳගෙන බලාගෙන හිටියට නම් නැගලා යන්නේ නැහැ. ෆයිට් නැගලා යන්න මොනවද කරන්න ඕනේ? ෆයිට් නැගලා යන්න වටේ ඉඳගෙන ඇන්කෝර් එක චියර් එක දීලා පිකප් කරලා ගන්න ඕනේ. ඒක නෙන්නම් ජාත්‍යන්තර ප්‍රජාව වටේ ඉඳගෙන අපේ යුද්ධේ නැගලා යන්න දෙන්නේ සපෝට් එක. ඒක හින්දා කට්ටියම කෑ ගහලා සපෝට් එකක් දෙන්නකෝ මේ දෙන්නගේ ෆයිට් එක නැගලා යන්නකෝ. මල්ලිලා කෑ ගහලා අම්මුඩියක්. මුහුණලා දෙන්න සටන් කරනවා. උඩ පැනපු තුටු ගැමුණු ලාම්පුවට ගහනවා. කෑ ගහපු හූ කියපු අය සයිලන්ස් වෙනවා. වේදිකාව කළුවරේම නොපෙනී යනවා. එලාර දුටු ගැමුණු යුද්ධේ තේමා වුණු නාට්‍යයක් නැටුවලු ඉස්සර කාලේ. පාට විදුලි බුබුලු නළුවාට ෆෝකස් වුණු වේදිකාවේ තිබුණේ නෑ ඉස්සර කාලේ. දැන් තිබුණු එකම එක ලාම්පුව ඒකටත් දුටු ගැමුණු උඩ පැනලා ගහලා දැන් ඒක කඩාගෙන වැටිලා මේ ලෝකෙ මගුලක් පේන්නේ නෑ. වේදිකාව කට්ට කරුවලයි. නරඹන කට්ටිය නිකන් ඉන්නේ නෑ සහෝදරවරුනි. ඒකත් ජාත්‍යාලයෙන් ඉදිමිලා සාධාරණීකරණය කරනවා තමන්ගේ පැත්තට වාසි වෙන ආකාරයට. අපේ කට්ටිය කියනවා හලෝ අපේ දුටු ගැමුණු ඒ වැරදිලා නෙවෙයි ගැහුවේ අම්මපා කොහොමද නිකන් ජම්ප් එක ෆ්ලයින් කිස් එකක් වගේ උඩ පැනලා දුන්නේ ලාම්පුවට. ලාම්පුවට ගැහුවා ලාම්පුව කඩාගෙන වැටුණා. දැන් වේදිකාව කට්ට කරුවලයි. දැන් කරුවලේ එලාරට ඔබාගෙන අනිනවා ඇතිලු. ඒ අපේ කෙනෙක්. එතකොට ඒ පැත්තේ කෙනෙක් කියනවා පොඩා කරුවලේ ගැහිලි හැංගිලා ගැහිලි ළඟට එනකන් ඉඳලා ගැහිලි බැරිනම් ගහලා දිවිලි. හැබැයි හෙට පත්තරේ බැලුවොත් තවත් අලුත් ගැහිල්ලක් තියෙයි. මෙන්න මේ වගේ අසල තියෙන ලිඳකට බැහැලා එහෙම නැත්තම් අසල තියෙන තල් ගහක් උඩට නැගලා වෙලාව ආපුවම බොත්තම ඔබනවා ඩෝන් 60ක් 70ක් ඉවරයි. ඒ වගේ ගැහිලි. හැබැයි ඒ මොකවත්ම බැරි නම් අවසාන ගැහිල්ල මරාගෙන මැරිලි. කොහොමද ඒගොල්ලන්ගේ පැත්තේ වැඩ? හැබැයි සහෝදරවරුනි ඒ කොහොම වුණත් ඒ කාලෙත් ඉඳලා තියෙනවා තමුන් වහන්සේලා වගේ මානව හිතවාදී අපක්ෂපාතී බුද්ධිමත් ඔළුව තියෙන මාමලා. ඒ වගේ මාම කෙනෙක් ළඟ තිබුණා කෑලි පහේ ටෝච් එක. එයා මොකද කළේ? ටෝච් එක ගැහුවා වේදිකාවට මම් බලා ගන්නම් දෙන්නගේ වැඩ කියලා. හැබැයි එයා එහෙම කිව්වත් මේ දෙන්න මෙතන නිකන් නෙවෙයි සටන් කරන්නේ. රට ජාතිය ආගම වෙනුවෙන්. රට ජාතිය ආගමට කැක්කුමක් තියනවද මගේ මල්ලිලාට? එහෙනම් ඉතින් ටෝච් එළියට අපටම වාසි වෙන එකක් පේන්න කියලා කෑ ගහලා සපෝට් එකක් දෙමුකෝ. නරඹන්නන් ගෙල්ලෙලියක් කරලියට වැටෙනවා. එලාරයි දුටු ගැමුණුයි ඇනතියන් ඉන්නවා. ටෝච් එළියට පැහැදිලිවම දෙන්නව පේනවා. අර එහෙ ඇන කොටා ගන්නවා මරා ගන්නවා. කවුරු හින්දාද? මුන් දෙන්න හින්දා. අනේ දෙන්න චොලියේ ඇන තියාගෙන මාරු වෙවි ලාම්පුවට උලං ගහනවා. එලාර අල්ලගෙන ඉන්නවා දුටු ගැමුණු හුලං ගහනවා. අනේ ඊළඟට දුටු ගැමුණු අල්ලගෙන ඉන්නවා එලාර හුලං ගහනවා. දෙන්න මාරුවෙන් මාරුවට හුලං ගහනවා. අපේ කොල්ලෝ නිකම් මැරෙනවා. කට්ටියට යන්න එන්න තැන් නැතුව එහෙම ඉස්ලූලු අත ගිහිල්ලා උන් හිටි තැන් නැති වෙනවා. ඉතින් සහෝදරවරුනි මේ ගැහිල්ල දිහා අපිත් බලාගෙන හිටිය අවුරුදු ගාණක්. මං අර කිව්වේ මේ සින්දුව කියන්න කැමති නෑ කියලා මොකවත් නෙවෙයි. කටට බ්‍රේක් නැතුව යනවා. දැන් බලන්නකෝ ගැහිල්ල හැටි. ඒගොල්ලෝ ඇවිල්ලා
අපේ යුද හමුදාපතිතුමාගේ ගෙදරටම ඇවිල්ලා එතුමාව මරන්න හැදුවා ජාතියේ පිනට බොහොම අමාරුවෙන් දොස්තරලා මහන්සි වෙලා එයාගේ ජීවිතේ ගොඩ ගත්තා. කොහොමද ඒ වුණාට ඒගොල්ලන්ගේ නායකයෝ අපේ කට්ටියගේ ආරක්ෂාව පිටින්ම මේ ලස්සනට කටුනායකට ඇවිල්ලා පිටරට සවාරි ගාලා ආතල් දාලා ලස්සනට මෙහෙම ඇවිල්ලා එහාට යනවා. ඒගොල්ලන්ට අසනීපයක් වුණාම ඇපොලෝ එකට ඇවිල්ලා බේත් අරගෙන යනවා. කොච්චර ෂෝක් ගැහිල්ලක්ද. ඉතින් අපිට මේ ගැහිල්ල තේරෙන්නේ නැහනේ. හැබැයි ඉතින් එහෙම කියුවට මේ ඒගොල්ලෝ විතරක් නෙමෙයි ගහන්නේ අපේ කට්ටියත් ගහනවා. අපේ කට්ටිය ගහලා අත ගන්නවා. ඇයි රිදෙනකොට අත ගන්න දෙපෑනේ ගැහුවා වගේ නෙවෙයිනේ. ජාත්‍යන්තර ප්‍රජාව බලාගෙන ඉන්නවනේ. ඒකින්ද ගහලා අත ගන්නවා. ඉතින් කොහම වුණත් අපි මේක බලාගෙන ඉඳලම මේ ගීතේ පටිගත කළේ මීට අවුරුදු ගානකට ඉස්සරලා කියලා තමුන්නාන්සලා දන්නවා. අපට තේරෙන හැටියට මේ ගැහිල්ල ගැන අපේ භාෂාවෙන් පොඩි කෑල්ලක් දැම්ම. මොකද කියන්නේ කෑල්ලත් කියලාම ගීතේ ඉවර කරමුනේ. එදත් තුලං ගැහුවා අදත් තුලං ගහනවා දෙපැත්තේ ලොක්කෝ හෙටත් තුලං ගහයිදෝ කිසිදා නැති නොවෙන නැතිදා පල නොදෙන යුද්ධේ හිඟන්නාගේ තුවාලේ නේදෝ එදත් තුලං ගැහුවා අදත් තුලං ගහනවා දෙපැත්තේ ලොක්කෝ හෙටත් තුලං ගහයිදෝ කිසිදා නැති නොදෙන නැතිදා පල නොදෙන යුද්ධේ හිඟන්නාගේ තුවාලේ නේදෝ එදත් තුලං ගැහුවා අදත් තුලං ගහනවා දෙපැත්තේ ලොක්කෝ හෙටත් තුලං ගහයිදෝ